රෑට විතරක් එළියට බහින්න අටත් අයක් සුරාමතින් ටෙලිනාට්‍යයේ පිටකොටුවේ රතු අක්කා. ධනුෂ්කා ජයරත් පිරිමියෙකුගෙන් බේරුණත් ගෑණියෙකුගෙන් නම් බේරලා යන එක ලේසි නෑ. නිවැරදි පිරිමියෙක් වැරදකරුවෙක් කරන්න ගෑණියෙකුට ගතවන්නේ තප්පර ගාණක්. නටත් අයත් සුරාමතින් පසුගියදා පිටකොටුවේ අක්කා ගැන කතා කරන්න නැතුවම බෑ. ධනුෂ්කා ජයරත්න බොහෝ ටෙලි නිර්මාණවල විශේෂයෙන්ම මෙගා ටෙලි නාට්‍යවල මවගේ භූමිකාවට කොටු නිලියක්. පසුගිය කාලේ එක දිගටම මෙගා නාට්‍යවල ඇගේ ඒකාකාරී රංගනයන් අපිට දැක ගන්නට පුළුවන් වුණා. නමුත් නටත් අයෙක් සුරාමතින් ටෙලි නාට්‍ය තුල තප්පර කිහිපයක දර්ශනයකට වුවද ඇගේ රංගනයේ සුපිරිය. ඉඟිබිඟි පෑම, බොරුව ඇත්තක්සේ ප්‍රකාශ කිරීම, බජාර් එකේ ටෝක්, ඇවිදින විදිය හරියටම රාත්‍රී කාලයේ කොළඹ පිටකොටුවේ සමහර තැන්වලින් අඳුරු තැන්වලින් එළිබෙන ගෑණියෙකුගේ අපූර්ව ප්‍රතිනිර්මාණයක් වුණා. කෙටි චරිතයක් වුවත් එක දර්ශනයක් වුවද යමක් සුපිරියට මතක හිටින ලෙස කළ හැකි බව ඔප්පු කළ හැකි විශේෂ අවස්ථාවක්. ගැසෙලි පැද්දිලි එක්ක අමුතු වයිබ් එකක් ඈතුලින් දිස්සුණා. බොහෝ දක්ෂකම් ඇති නිලියන් මෙගාවන් තුල හකුළුවා ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ධනුෂ්කා ඕනෑම චරිතයකට සුදුසු බව මේ කෙටි රංගනයෙන් නෑ පෙන්නවා. නටත් අයෙක් සුරාමතින් තුල රොෂාන්ගේ තවත් දක්ෂකමක් නම් ගැළපෙනම අය සුළු චරිතවලට උවද දායක කර ගැනීමයි. රතුවක් කාට හරියනම කෙනා ලැබිලා තියෙනවා. ධනුෂ්කා ඔබට ටෙලි කලාවේ තේරීම් කරන්න තියෙනවා. හැමතැනම එකම මවකගේ භූමිකාවෙන් මිදෙන්නත් කාලය ඇවිල්ලා තියෙන්නේ.